මම කිසිම කෙනෙක්ගෙන් දානයක් ගන්නෑ. මට දන් දෙන්න කෙනෙක් හොයන්න. ඔබ වහන්සේට දන් ලැබෙන්නේ නෑ මම කිසිම කෙනෙක් දාණය ලැබෙන්නේ නැහැ. මගේ මේ මුළු ජීවිත කාලෙම මම දාණය ලැබෙන්නේ නැද්ද පිළිගන්නේ නැද්ද බාරගන්නේ? පිළිගන්නේ. කවදාවත් මට දානයක් දීපු කෙනෙක් හොයන්න කියන්නේ. මගේ පන්සල් වලට දාන ඔබ වහන්සේ දහවලට දන්නවද කොහොමද? ඔබතේ. Oh my God! Wow! පියෙක් වගේ හැම විටකම ආදරය ගෞරවය දක්වන මාසකට දවසක්වත් ගෙදරට එක්කරන් ගිහිල්ලා දන් වේලක් දෙන අපේ වජිරාබේ වර්ධනයන් දන්නවා ඒකේ පිහිට. මෙතන ඉඳලා කිලෝමීටර තියෙනවා 4මාරක් පිටුරංගලට. රුපියල් 270යි හයර් එක තියෙන්නේ. එතකොට ඒගොල්ලෝගේ ඇප් එකේ තියෙන්නේ. එතකොට අපි සාමාන්‍යයෙන් රුපියල් 800කට වගේ තමයි පිටුරංගල යන්නේ. මේ පික්නික් අතන්තරේ දැන් බයිසිකල් වලට බෝවලා තියෙනවා. මේ රුපියල් 50ට 60ට මිරිස්සට ගිහින් දාන. හයර් නැහැනේ. පික්මි ඌව නැත්තම් අපිට හයර් තියෙනවා. පික්මි ඌව හින්දානේ අපිට හයර් නැත්තේ. ඒ කියන්නේ ගාන වැඩිද ඔයාලගේ? ඒගොල්ලයි ගාන අඩුයිනේ ඒකනේ. ආණ්ඩුවේ මේ නගර සභාව තුළ ඒගොල්ලන්ට බලයක් නැහැ කියන එක අපි ඔප්පු කරලා තියෙනවා. දැන් නගරාධිපතිනිය නුරුකඩයක් කියන එක ඔප්පු කරලා තිබෙනවා. ඒ හින්දා හෙට ඉඳන් මේ කොළඹ නගර සභාව පාලනය කරන්නේ ඒකාබද්ධ විපක්ෂය කියන එක අපි ආණ්ඩුවට මතක් කරලා දෙන්න. Hey, y'all come look at this. පක්ෂව ඡන්ද 58යි විපක්ෂව 56යි. ජය වේවා! ජය වේවා! කොළඹ ජනතාවට ජය වේවා! සුවාරා මන්ත්‍රීවරයාට ජය වේවා! කොළඹ ජනතාවට ජය වේවා! වැඩි ඡන්ද දෙකකින් සම්මතයි. හෙට ඉඳන් මේ කොළඹ නගර සභාව පාලනය කරන්නේ ඒකාබද්ධ විපක්ෂය කියන එක අපි ආණ්ඩුවට මතක් කරලා දෙන්න. සමාජ මාධ්‍යවල ඉන්නවා රවුලව සුදු රවුලක් කියන එක එක දේශපාලන පක්ෂවලට කඩේ යන තුප්පහයි මොලේ අමාරුකාරයෝ. ඒගොල්ලෝ දනදා හාමුදුරුවන්ට දැන් අසභ්‍ය වචනයෙන් අපහාස කරනවා. දනදා හාමුදුරුවන්ව විශ්වාස කරන්නේ නැත්නම් විශ්වාස කරන්න කියයට එසේ ඉන්න පුළුවන්. විශ්වාස කරන අයගේ හිත රිද්දන්න ඒගොල්ලන්ට අයිතියක් නැහැ. ඒකට පහර දෙන්න ඒගොල්ලන්ට අයිතියක් නැහැ. ඒ නිසා මේ අමනුස්ස මිලේච්ඡ ප්‍රවණතාවයට වැටෙන්න ඉඩ යුතු නැහැ. ඒකට එරෙහිව වහාම පියවර ගන්න ඕනේ. තමයි කතාව. සේපාල අමරසිංහ කියන සුදු රවුල්කාරයා ඔය රැඩිකල් අනාගමික ඔය අනාගමිකයෝ විදිහට ඉන්න. ඒගොල්ලන්ට අයිතියක් නැහැ විශ්වාසයන්ට කරන්න. දනදා හාමුදුරුවෝ ඒ පාප එහෙම ප්‍රජාතන්ත්‍රවාදයක් මේ රටේ තියෙන්න ඕනේ නෑ. යකෝ මේක පුදුම ප්‍රජාතන්ත්‍රවාදයක්. ඒ නිසා කරුණා කරලා මේ ප්‍රවණතාවයට වැටෙන්න දෙන්න එපා. ආණ්ඩුවේද විපක්ෂයේද කියලා දාලා නෑ. මේ රටේ මේ දලදා හාමුදුරුවෝ රැක බලා ගැනීම තමයි රාජ්‍යත්වයේ ප්‍රධාන වගකීම. ඒකට කුණුහරුපෙන් බයින්න පුළුවන් නම් මේ තුප්පයි හිපාදුවට එහෙම ඉඳ දෙන්න ඕනද? ඒ නිසා කරුණාකරලා ඒකට ඉඳ දෙන්න එපා. ඒකට ඉඳ දෙනවා නම් අපි මේ පාර්ලිමේන්තුවේ ඉඳලා වැඩකුත් නැහැ. Few years later.
හිතේ දුකට කියලා කියන එක කිසිසේත්ම අදාළ නෑ. අම්බන්තොට වරායේ නැවුනේ ගෙදර කුස්සියේ කෑම නැහැ. චීනෙන් ණය අරගෙන හම්බන්තොට වරාය හැදුවා. මේ වරාය හැදුව අලුත් පුදුම විදියකට. අපි නම් වරාය වල හදන්නේ දන්නේ. මූද පුරවලා දිය කඩනයක් දානවා. මේක හැදුවා ගෙදර ලිදහාරනවා වගේ හාරන වතුර දැම්මා. දැන් නොවැම්බර් මාසේ ඉඳන් විවෘත කරලා තියෙන්නේ. ඒක නැවක් නෙමෙයි රුවල් බෝට්ටුවක්වත් නැහැ. අද හම්බන්තොට වරාය තමයි ලෝකේ විශාලම පිහිනුම් තටාකය කියලා මට කියන්න තියෙනවා. ගොඩාබේ ගෙනාපු ඒ ජනාධිපති සමව රිවර්ස් නෝනනම් අල්ලි එළියනම් හිරුවෙක මේ වගේ කඩයයිද සජිත් ප්‍රේමදාසට නෑ යන්නේ නෑ. 2019 සජිත් ප්‍රේමදාසගේ පරාජයට ප්‍රධාන හේතුවක් හිරුවෙක. දැන් හිරුවෙක අංශක 180ක් අනිත් පැත්තලා සජිත් ප්‍රේමදාස මහත්මයා වෙනුවෙන් මේ කඩයන ඇවිල්ලා බැලුවම අපේ සජිත් මිනිස්සුන්ට පුදුමයි. හැම ඕනම මොලයක් තියෙන කෙනෙක්ට තේරෙනවා මේ සජිත් ප්‍රේමදාසට ආදරේ හින්දා මේක සජිත් ප්‍රේමදාසව ජනාධිපති කරවන්න හදන්නේ මල්ලිගේ වැඩේ. මම කොච්චර මගේ හිත තැනකට ගෙන්නලා තියෙනවද කියලා නම් මට කොටින්ම කියනවා නම් මට අවස්ථාවක් තියෙනවා. මේක මට අවස්ථාවක් නෑ. මම දුමිනිසලට සමාව වෙනවා. මෙතන ඉඳලා කිලෝමීටර තියෙනවා 4මාරක් පිටුරංගලට. රුපියල් 270යි හයර් එක තියෙන්නේ. එතකොට ඒගොල්ලෝගේ ඇප් එකේ තියෙන්නේ. එතකොට අපි සාමාන්‍යයෙන් රුපියල් 800කට වගේ තමයි පිටුරංගල යන්නේ. ඕන්න ඔක තමයි ප්‍රශ්නේ. අනේ නිසා ඔබත් පික්මි Uber හෙල්ලකෝ පමණක් භාවිතා කරන්න. හැර නෑනේ. පික්මි ඌබ නැත්තම් අපිට හැර තියෙනවා. පික්මි ඌ හින්දානේ අපිට හැර නැත්තේ. ඒ කියන්නේ ගාන වැඩිද ඔයාලගේ? ඒගොල්ලයි ගාන අඩුයිනේ. පික්මි කතන්දරේ දැන් බයිසිකල් වලටත් බෝවලා තියෙනවා. මේ රුපියල් 50ට 60ට මිරිස්සට ගිහින් දානවා. එතකොට ඒ සුද්දට වෙන්නේ ඉතුරුවක් පමණයි. සුද්ද සියලුම ඩොලර් ටික ඉතුරු කරගෙන ආපස්සට රටට යන එක. අපේ ලංකාව හදන්න නම් මේ පික්මි කතන්දරේ මේ ලංකාවෙන් අයින් කරන්න. මචං කඩවති නම් මිරිස්සට හයරයක් ආව කිලෝමීටර් 154ක මට ඔක්කොම ගාන වැල්ලා තියෙනවා මචං පික්මි එකේ 15479 15479. එතකොට මචං ඒ ගියපු කස්ටමර් මට රුපියල් 16000ක් දීලා ගියේ. මේ තියෙන්නේ මචං 16000. එතකොට මචං පික්මි එකේ කමිෂන් කැපුණාට පස්සේ මගේ ලාභේ මචං ඔක්කොම 13700ක් වගේ. මොකද කමිෂන් වලට මචං කැපෙනවා රුපියල් 2350ක් වගේ 115ක් කමිෂන් කැපෙනවා මචං. එතකොට මචං රුපියල් 13700ක් වඩා ලාභයි. එතකොට මචං ඔක්කොම කාලේ ගියේ පැය 2මාරක් වගේ. මොකද මං එහෙන් පිටත් උනේ 5 මාර්ට් විතර. හයිවේ එකේ ආයේ මචං පැය 2මාරක් වගේ කාලයක් ගියේ. ඉතින් මචං දැන් ඉන්නේ හරියටම මිරිස්සේ. මේ ඉන්නේ හරියටම මං ඉන්නේ මිරිස්සේ. ඉතින් දැන් මිරිස්සේ ඉන්න නිසා මචං මිරිස්සෙන් හරියටම හයර් එකක් දාගන්න ඕනේ කොහොම හරි කොළඹ පැත්තට ගොඩක් දුරට මේ තින්නේ මචං. මං ඉන්නේ මිරිස්සේ. මේ ඉන්නේ මිරිස්සේ. ඉතින් කොළඹ පැත්තට හයර් එකක් දාගෙන කොහොම හරි යන්න ඕනේ. හැබැයි වදින ටයිම් එක මට කියන්න බෑ. කොහොමත් හැබැයි මිරිස්සෙන් අනිවාර්යෙන් එයාපෝට් එකක් හරි කොළඹ පැත්තට අනිවාර්යෙන් හයර් එකක් තියෙනවා මචං මිරිස්සේ ඉඳන්